හයි ට්‍රම්ප් ලංකාවට ගහපු 144ක තීරුබද්ධ ගෙන නිවුස් එක ඔයගොල්ලෝ සේරම දන්නවනේ. ට්‍රම්ප් අච්චිගේ විධායක නියෝගය අපි වගේ රටකට හිඟන්නගේ පාත්‍රයට හෙනහුරා පාත් වෙනවා වගේ. මුළු සේරම අපනයනකරුවෝ කම්පණයට පත් වෙලා ඉන්නේ. හැබැයි ආණ්ඩුවට නම් වගේ වගක් නැහැ. හඳුනති එක වෙලාවක කියනවා අපිට එක අවුලක් නැහැ කියලා. තව වෙලාවක කියනවා අනේ අපිට එක හරිම අවුල් කියලා. මේ කතාව හැම මේගොල්ලන්ගේ ඩෝබි බලකායත් අවුල් යනවා ඇති. කොයි කතාවද හොදන්නේ කියලා. කොහොම හරි. මිට කලින් මගේ කලින් දාපු වීඩියෝ එකේ මතු කරපු කාරණාව මේ ටැක්ස් නියෝගයෙන් ගොඩ එන්නේ කිසියම් දෘෂ්ටියක්. එහෙම නැත්නම් මාර්ගයක් පෙන්වමු කරනවා. ඒ ගැන කතා කරලා මේ කලින් වීඩියෝ එකේ මම අදානි ප්‍රොජෙක්ට් එක ගැනයි හෙලිස් ප්‍රොජෙක්ට් එක ගැනයි පැහැදිලි කිරීමක් කරා. අදානිගේ ප්‍රොජෙක්ට් එක රාජ්‍යයන් දෙකක් අතර එහෙම නැත්නම් ගවර්න්මන්ට් සිද්ධ වෙන ගිවිසුමකින් කරන එක. නමුත් හෙලිස් ප්‍රොජෙක්ට් එක ටෙන්ඩර් දාලා දෙන දෙයක්. මේ ප්‍රොජෙක්ට් දෙක ගැන හුඟක් අය නොදන්න දේ තමයි අපේ මන්නාරම් ද්‍රෝණියේ පුනර්ජනනීය බලශක්තිය. දැන් මේ කරන්න හදන සුළං බලයෙන් විදුලිය උත්පාදනය කිරීමේ විභවය එහෙම නැත්නම් ඒ පොටෙන්ෂල් එක ගිගාවොට් 40ක්. ඒ කියන්නේ ගිගාවොට් 40ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අපිට තියෙනවා මන්නාරම් ද්‍රෝණියේ. ලංකාවට තව අවුරුදු ගණනාවකින් මෙතනින් අවශ්‍ය වෙන්නේ ගිගාවොට් 4යි. එහෙම බලනකොට ලංකාවේ අවශ්‍යතාවයගේ 10 ගුණයක් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව මන්නාරමේ හදන්න ගිපු බලාගාරයට තියෙනවා. එතකොට මෙතන කවුරු හරි ඉන්වෙස්ට් කරලා ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒක ඉන්වෙස්ට් කරන්න ඕනේ වැලියු එක ඩොලර් බිලියන 800ක්. ඩොලර් බිලියන 800ක් කියලා කියන්නේ ලංකාවට ලොකු ගාණක් නේ. සම්පූර්ණ මුදල ඔතනට ඉන්වෙස්ට් කරන්න ශ්‍රී ලංකා රාජ්‍යයට හැකියාවකුත් නැහැ. ශ්‍රී ලංකාවේ තියෙන කිසිම පුද්ගලික ආයතනයකට හැකියාවකුත් නැහැ. හැබැයි අපිට තියෙනවා පොටෙන්ෂල් එකක් අපේ ලොකේෂන් එකට. පොටෙන්ෂල් එක උත්යාගෙන ඔකඩ වාඩි වෙලා ඉන්න එක ඇත්තටම අපරාධයක් නේ. ඒකට ඉන්වෙස්ට් කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ අනුව තමයි ඉන්දියාවේ මෝදි පුද්ගලිකවම මැදිහත් වෙලා කිව්ව හරිය. උඹලට පොටෙන්ෂල් එකක් තියෙනවා. මම වේදන් කරන්න පුළුවන් ඉන්වෙස්ට් කෙනෙක්ව දෙන්නම්. රජයෙන් මේක කරන විදිහට කරපල්ලා. ඊට පස්සේ උඹලා අපිට විකුණපළ විදුලිය කියලා. එතකොට මෙතනින් අපිට අවශ්‍ය වෙන්නේ ගිගාවොට් 4යි. ලංකාවටම බලශක්තිය දෙන්න. ඒත් අපි වහල මත හයි කරපු සූර්ය පැනල වෙනම තියෙනවා. ජල විදුලි බලාගාර වලින් එනවා වෙනම තියෙනවා. ගල් අඟුරු බලාගාර වලින් එන ඒවත් වෙනම තියෙනවා. එතකොට ඔතනින් ගන්න අවශ්‍ය වෙන ගිගාවොට් 4 4ම ගණන්නේ නැහැ. ඉතිරි වෙන සියලුම බලශක්තිය ටාගට් කරන්නේ එක්ස්පෝර්ට් මාකට් එකේ. කියන්නේ ලංකාවේ විදුලිය ඉන්දියාවට විකුණන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ මොහොත වෙනකොට ලංකාවේ එක්ස්පෝර්ට් මාකට් එක බරපතල තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. 144ක තීරුබද්ධක් ඇමරිකාවෙන් අපිට ඉම්පෝස් කරලා තියෙනවා. ඒක ඉල්ලගෙන කෑමක්. ලංකාවේ විශාලතම අපනයන කරු ඇමරිකාව. එහෙම තියෙද්දි ඇමරිකාවට 188ක බද්දක් ගැහුවට පස්සේ ඇමරිකාව 144ක් ගහලා අපිට දීලා තියෙන රිටර්න් එකක්. මම ඒකයි කිව්වේ මේක ඉල්ලගෙන කෑමක් කියලා. මේකෙන් අපේ අපනයන වලට ප්‍රබල කම්පනයක් පීඩනයක් එල්ල වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් අපි වෙනත් වෙළඳපොළක් හොයාගන්න වෙනවා. මොකද මේ ආණ්ඩුවේ ඩිප්ලොමැටික් රිලේෂන්ස් කියන ඒවා දන්න කවුරුත්ම නැති නිසා ඇමරිකාවත් එක්ක කතා කරලා මේ ටැක්ස් දෙකම යම්කිසි පහළ මට්ටමකට දාගන්න එකඟතාවයකට එන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා අලුතින් එක්ස්පෝර්ට් මාකට් එකක් අපිට හොයාගන්න වෙනවා. එතකොට කොහෙද අපිට එක්ස්පෝර්ට් මාකට් එකක් තියෙන්නේ? අපේ අතේම තියෙන එක්ස්පෝර්ට් මාකට් එකක්. ඒ එක්ස්පෝර්ට් මාකට් එක ඕපන් කරගන්න ඩොලර් බිලියන 800ක ඉන්වෙස්ට්මන්ට් එකකුත් අපේ අතේ තියෙනවා. ඒ තමයි අදානි. ඉන්වෙස්ට්මන්ට් එකයි පොටෙන්ෂල් එකයි දෙකම තියෙන ප්‍රොජෙක්ට් එකක් අපේ අතේ තියෙද්දී අපි මේක යූස් නොකර හිටියොත් අපිට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ මෙතන තියෙනවා. ලංකාවේ අපිට න්‍යෂ්ටික විදුලි නිෂ්පාදනය කරන්න දෙන්නෙත් නෑ මේ ඊනියා පරිසරවේදියෝ. හයිවේ එකක් හදන්න දුන්නේ නැති මිනිස්සු න්‍යෂ්ටික බලාගාරයක් හදන්න දෙයිද කියලා හිතන්නකෝ. මහවැලි ව්‍යාපෘති අපි ළඟ තිබුණාට ඒකේ පොටෙන්ෂල් එක එන්නේ නඩු වෙනවා. මොකද වැඩි වීගෙන යන ජනගහනය සහ අනෙකුත් කාරණා නිසා බලශක්ති පරිභෝජනය ලංකාව ඇතුලේ වැඩි වෙනවා. ඊළඟට 2050 වෙනකොට ලංකාව සම්පූර්ණයෙන්ම ෆොසිල් ඉන්ධන වලින් ඉවත් වෙන්නත් ඕනේ. එතකොට එක පැත්තකින් අපිට බලශක්තිය අවශ්‍යයි. අනිත් පැත්තෙන් අපේ රටේ ඉන්කම් එකට එක්ස්පෝර්ට් මාකට් එකක් අවශ්‍යයි. ඒකට හොඳටම හරියන ප්‍රොජෙක්ට් එකක් තමයි ඔය මන්නාරම් ද්‍රෝණියේ තියෙන රිසෝස් එක. මේක අපි පාවිච්චි කරන්නේ නැත්නම් අපිට ලොකු අරබුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකේ ප්‍රයිසිං එක ගැන මම කලින් වීඩියෝ එකේ කිව්වා. ටෙන්ඩර් එකකින් දෙන තරඟකාරී මිල වගේ නෙවෙයි. රාජ්‍යයන් දෙකක් හරහා කරන ප්‍රොජෙක්ට් එකකදී තීරණය වෙන මිල. ඒ වගේම අදානිගේ ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එක වැඩි වෙන හේතුවත් මම කලින් වීඩියෝ එකේ කිව්වා. දැනටමත් හෙලිස්ට මේ ප්‍රොජෙක්ට් එකෙන් පුංචි කොටසක් බාර දීලා ඉවරයි. නමුත් මේක මදි. ඒ සම්පූර්ණ පොටෙන්ෂල් එක යූස් කරන්න නම් සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම පටන් ගන්න වෙනවා. මම මේක කියන්නේ කාටවත් අපහාසයකට නෙවෙයි. නමුත් හිතන්නකෝ අපි ෆුඩ් බයිසිකලයකට දරන වේදමයි කාර් එකකට දරන වේදමයි දෙකක් නේ. බයික් එකකට හෝ කාර් එකක් ගන්න ණය මුදලෙන් පොලිය ගෙවන ප්‍රමාණයත් වෙනස්. අන්න ඒ වගේ තමයි මේකත්. පොඩි ගණක් වේදන් කරලා ලැබෙන ROI එක වෙනස්. නමුත් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ලැබෙන ප්‍රතිඵලය ලොකුයි. ඔය ඇහැට පේන තියෙන කාරණා යටපත් කරලා අරුට 13ක් දෙද්දි මූට 25ක් දෙන්නේ ඇයි? කාගේ සාක්කුවටද ඉතුරු රුපියල් 12 යන්නේ? මේවා කොමිස් කුට්ටි ගණන් ගන්න කරන වැඩ කියලා මිනිස්සු අතර වෛරයක් ගොඩනගලා. මේ වගේ ප්‍රොජෙක්ට් වලින් ලංකාවට ලැබෙන තියෙන යහපත් ඵලදායීතාවය වළක්වලා දැම්මේ
ජනතා විමුක්ති පෙරමුණ. ඉතිහාසෙත් හැමදාම කරේ මේක. කොහෙන් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් එනකොට පාරට බැලලා කෑගලා බොරු කියලා ජනතාව රවටලා ජනතාව උසිගන්නලා ජනතාවත් පාරට බස්සලා උද්ඝෝෂණ කරලා ඒ ප්‍රොජෙක්ට් වලට අකුල් හෙළුවා. ඒගොල්ලෝ කියන එක අහලා මහින්ද රාජපක්ෂ හයිවේ නොහදා හිටියනම් අද අනුර කුමාරට දවසට රැස්වීම් 8ක් 10ක් කවර් කරන්න වෙන්නේ නැහැ. මේව කාටවත් කඩ යන්න කියන අවශ්‍ය නැහැ. මේව තමයි ඇත්ත. මේගොල්ලෝ මේ කරපු වැඩ නිසා අපිට හැම වෙලාව ගියපු යහපත් ආර්ථික ප්‍රතිඵල බොහොමයි. දැන් අදානිට කරන්න යන්නෙත් මේකමයි. සමහරට ට්‍රම්ප් දීපු කණේ පාරේ හින්දා අදානිගේ ප්‍රොජෙක්ට් එක සයින් කරන්න ඉඩ තියෙනවා. මොකද මේ වෙලාවේ එහෙම නොකළොත් 2022 දී මූණ පෑවට වඩා ලොකු විශාල විනාශයකට අපිට මූණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා සමහර විට මේ කිවිසුම අත්සන් කරන්න ඉඩ තියෙනවා. ඒ ඇරුණහම මේගොල්ලන්ට වෙන විකල්පයක් නැහැ. ට්‍රම්ප් මීට කලින් අනතුරු ඇඟවීමක් කළා අප්‍රේල් 5 වෙනිදා ඉඳලා මෙන්න මේ විදිහේ බදු පැනවීමක් සිදු කරනවා කියලා. එහෙම කලින් අනතුරු ඇඟවීමක් කරලා තියෙද්දිත් ඒක පඩේකට ගණන් නොගෙන රිලව් ගණන් කර කර හිටපු එක තමයි මේ ආණ්ඩුව කරේ. ට්‍රම්ප් මේ බදු වැඩ කිරීම කරන්නේ දේශපාලන පරිගැනීමක් විදිහට නෙවෙයි. උදාහරණයක් විදිහට ට්‍රම්ප්ගේ දෙවනි දුර කාලයේ පත් වෙලා බොහොම ටික දවසකින් චීනය ඇතුළු රටවල් 3කට තිරුබදු පැනෙව්වා. ට්‍රම්ප් මේ කරන්නේ පහුගිය අවුරුදු ගණනාව ඇතුළත ගෝලීය වෙළඳපොළ ඇතුළේ අසාධාරණට ලක් වෙච්ච ඇමරිකාවට, ඒ කියන්නේ තමන්ගේ රටට යම්කිසි සාධාරණයක් කරන්න. මොකද පහුගිය කාලෙම හුඟක් රටවල ඇමරිකාවට මහා විශාල විදිහට තිරුබදු පැනෙවුවා. නමුත් ඒ වෙනුවට ඇමරිකාව ඔවුන්ගෙන් අය කළේ ඉතා කුඩා තිරුබද්දක් විතරයි. ඒ අසමතුලිතතාවය තමයි ට්‍රම්ප් ඇවිල්ලා කරෙක්ට් කරන්නේ. මොකද අපේ රට වගේ නෙමෙයි ඒ රටවල නායකයෝ බලන්නේ තමන්ගේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්නනේ. තමන්ගේ රටට හොදක් කරන්න. ඔන්න ඔය අන්තර්ජාතික දේශපාලනයෙන් කියවගත්තේ නැති නිසා ලංකාවේ කයිතංලා ටික රිලව් ගැන හිටියා මිසක වැටෙන්න යන බද්දට පිළියම් යොදන කිසිම විදිහකින් වැඩක් කරේ නැහැ. දැන් ජූලි චංගේ කකුල් දෙක අල්ලලා වැන්දත් එයාට කියලා මේ බද්ද අඩු කරගන්න විදියක් නැහැ. මොකද ජූලි චං කියලා කියන්නේ ට්‍රම්ප්ට හිතවාදී කෙනෙක් නොවන නිසා. අනික බලයට ආපු ගමන් ඩොලර් බිලියනයක් එහෙම වෙනවා කියපුව පිටරට සහෝදරයෙක් කෙවලත් නැහනේ. ඒ නිසා වෙන කිසිම විකල්පයක් අද වෙනකොට මේ ආණ්ඩුව ඉස්සරහට එන්නේ නැහැ. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ ඉන්දියාව කියන කොන්දේසි ඕන එකකට යටත් වෙලා මනාරම් ද්‍රෝණීය ප්‍රොජෙක්ට් එක ඉන්දියාවට දීලා දාන එක විතරයි. මොකද ඒ ඇරෙන ලංකාවේ ඉස්සරහට එන්න තියෙන ආර්ථික අවපාතයට වෙනත් කිසිම විසඳුමක් පේන තෙක්මානක නැහැ. ජනාධිපතිතුමා දැන් අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න වගේ කමිටුවක් පත් කරලා තියෙනවා. සැලකිය යුතු අය වගේම නොසැලකිය යුතු අයත් ඔය කමිටුවේ ඉන්නවා. සිංහලෙම කිව්වොත් එහෙම තීරණ ගන්න පුළුවන් අය වගේම බැරි අයත් ඔක ඇතුලේ ඉන්නවා. එංගලන්තයේ ඉන්දියාව පව ඇමරිකාව එක්කනට බැගෑපත් වෙලා ඒගොල්ලන්ගේ ටැක්ස් එක සැලකිය යුතු ප්‍රමාණය වලින් අඩු කරගෙන තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන මහාන් තත්ත්වකමටද එහෙම නැත්නම් ඉංග්‍රීසි නොදන්න කමටද එහෙම නැත්නම් දේශපාලනික බුද්ධියක් හෝ ව්‍යාපාරික ඥානයක් නැති කමටද එහෙම නැත්නම් මේ වගේ ජාත්‍යන්තර කටයුත්තකට අත ගහන්න තියෙන හීනමානයටද බයටද මන්දා තාමත් රට ඇතුලේ කමිටු දෙදා ඉන්නවා මේසක ඇමරිකාවත් එක්ක සාකච්ඡාවල් වලට අත ගහලා නැහැ. මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි අපේ ජනාධිපති උපදේශකලට හරි ආර්ථික දැක්මක් නොතිබීම. බිස්නස් කාර්යෝ කියලා දාගෙන යන හුඟක් අයගේ බිස්නස් බංකොලොත් වෙලා. කාලයකට කලින් ඒගොල්ලෝ ඇගලුම් ලෝකේ පතාක යෝධයෝ. හැබැයි මේ වෙනකොට ඒගොල්ලන්ගේ ව්‍යාපාර වැටිලා ඉන්දියාවට ඒගොල්ලන්ගේ ව්‍යාපාර විකුණන්න ලාන්සුත් තියලා තියෙන සමහරු. තව සමහරු බිස්නස් කරන අය නෙවෙයි ඔඩිටර්ස්ලා. ඉතින් මෙහෙම ලොස් වෙච්ච ටීම් එකක් තියාගෙන ජනාධිපතිට රටක් හදන්න පුළුවන් වේද? අද වෙනකොට ආණ්ඩුව හිර වෙලා තියෙන මේ ප්‍රශ්නෙට දේශීය උත්තරයක් නැහැ. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර උත්තරයක් තමයි මේ ප්‍රශ්නෙට තියෙන්නේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව ඇතුලේ නෙවෙයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකාවේනේ. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට අනුගමනය කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ කලින් අනුගමනය කරපු විදිහේ ක්‍රමයක්. ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් කාලේ සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළා එකතු වෙලා රට හදමු කියලා. කොහක ජවිපේ ඇරෙන අනිත් බොහෝ පක්ෂ එතනට එකතු වුණා. පාර්ලිමේන්තුවේ නොහිටියට රනිල් වික්‍රමසිංහ පවා ආවා. ඊට පස්සේ රනිල් රට ගත්තට පස්සේ එයා මොකද කරේ? එයා දේශීය උත්තර හොයා හිටියේ නැහැ. එයා පුද්ගලිකව කතා කරලා දේශීය ව්‍යවසායකයන්ගෙන් ඩොලර් ඉල්ල ගත්ත අපිට අත්‍යවශ්‍ය තෙල් ටික කැමරි ටික බෙහෙත් ටික ගෑස් ටික ගෙන ගන්න. හැබැයි එයා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරේ විදේශීය ආයතන දෙකක් එක්ක. එයා හැමෝම එකතු කරගත්තා. විරුද්ධ පාක්ෂිකයෝ වෙච්ච පොහොට්ටු අය පවා එයා රට හදන්න එකතු කරගත්තා. ෂෙහන් සේමසිංහ වගේ අය එක IMF වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන රනිල් සෑහෙන ලොකු කටයුත්තක් කරා. එච්චර ආර්ථික අර්බුදයක් තිබ්බ වෙලාවේ රනිල් රැජිනගේ ජපාන අධිරාජ්‍යයේ මල්ලගෙවල් වල ගියේ ඇයි කියලාත් කට්ටිය ඇහුවනේ. දේශගුණික විපර්යාස සමල වලට ගියේ ඇයි කියලාත් ඇහුවා. අල් ජසීරා එකේ පවා ඇහුවනේ. එයා මල්ලගෙවල් වල ගියේ ඕමි ගහන්න නෙවෙයි. ඒවාදිත් රනිල් කරේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගාගත්ත එක. එයා රටින් රටට ගිය හැම ටුවර් එකකදීම කළේ තමන්ගේ ජාලය වැඩි දියුණු කරගත්ත එක. රනිල් කපටි නරියෙක් කියන්නේ නිකන් නෙවෙයි. IMF එකත් එක්ක තාක්ෂණික සමාලෝචන යද්දී ඒකට අවශ්‍ය සපෝට් එක දෙන්න එයා ජාත්‍යන්තර ජාලය හැදුවා. ඒවෙන් ගොඩනගාගත හිතවත්කම් හරහා තමයි එයා මේක මේ තරමට හරි ගොඩ දැම්මේ. අන්න ඒ වගේ ඩිප්ලොමැටික් විදිහට මේක හැන්ඩල් කරන්න පුළුවන් අය තමයි මේ වෙලාවේ මේකට සහභාගී කරගන්න ඕනේ. ඒ නැතුව තමන්ගේ පක්ෂයට සල්ලි දීපු ස්ටේජ් වල කෑ ගහපු කාඩර්ලට විතරක් මේ වගේ ලොකු ජාත්‍යන්තර ප්‍රශ්න හැන්ඩල් කරන්න බෑ. අනේ නිසා තමයි මම කිව්වේ රනිල් පන්නේ විසඳුමක් තමයි මේ වෙලාවේ මේකට කරන්න ඕනේ කියලා.
ලෝකෙත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. ඒකට ලෝකෙත් එක්ක එකතු වෙන්න පුළුවන් හීනමානයෙන් තොර ඩිප්ලොමසි දන්න මිනිස්සෙක් වෙන්න ඕනේ. මේ ආණ්ඩුවේ ඉන්න කිසිම කෙනෙකුට එහෙම දැනුමක් නැහැ. ඒගොල්ලන්ට මේකෙන් ගොඩ යන්න අවශ්‍ය නම් කරන්න ඕනේ අකමැත්තෙන් හරි රනිල් වික්‍රමසිංහව නැවත ගෙන්නලා මේකට උපදෙස් ගන්න ඕනේ. ඒක තේරුම රනිල්ට රට බාර දෙන්න කියන එක නෙමෙයි. මේක කොහොමද හැන්ඩල් කරන්න කියන එකට රනිල්ගෙන් උපදෙස් ගන්න ඕනේ. IMF එකත් එක්ක සාකච්ඡා කරපො. ඒගොල්ලෝ එක විශ්වාසයක් ගොඩනගාගත්ත අයගෙන් උපදෙස් ගන්න ඕනේ. එහෙම නැතුව මේවට රට ඇතුලේ කමිටු දදා ඉඳලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ට්‍රම්ප්ට විරුද්ධව නැගිටින බලවේගයක් ලෝකේ බලවත් රටවල් එක්ක වෙලා හදන්න අඩිතලම දාන්න ඕනේ. අනුර කුමාර දිසානායකට පුළුවන් ද එහෙම ට්‍රම්ප්ට විරුද්ධව හතරෙක් හදන්න? අනුර පැත්තකින් තියනකො එහෙම සම්බන්ධතා හදන්න පුළුවන් එක්කෙනෙක් කියන මේ ආණ්ඩුවේ ඉන්නේ. අන්න කරාට බෙල්ට් එකක් වගේ එකක් බඩවැදින් බැඳගෙන අගමැතිතුමිය තායිලන්ත ගිහිල්ලා රාජ්‍යතාන්ත්‍රික ගමනක් යනකොට ඇඳුමක් ඇඳගෙන යන්න දන්නේ නැති මිනිස්සු කොහොමද ට්‍රම්ප්ට හතර හදන්නේ? මොන ලැජ්ජ නැති වැඩක්ද? ගෙවල් වල වැඩ කරන ගෑනු උදවිය මාකට් යනවා ඊට වඩා හොඳට ඇඳගෙන. අගමැතිතුමියව ඇමරිකාවේ යවුවා නම් ටැක්ස් එක අඩු කරගන්න නෙමෙයි සම්බාධකයක් දාගෙන තමයි අපව ලංකාවට එන්නේ. මතකනේ සෙලෙන්ස්කි හරියට ඇඳගෙන ආවේ නැහැ කියලා ට්‍රම්ප් දාපු සද්දේ කොහොමද මෝදි ලංකාවට එනකොට ආපු විදිය. තමන්ගේ රටේ ස්වදේශීයත්වයට අබමල් රෙනුකින්වත් හානි නොකර බොහොම ආඩම්බරෙන් එයාගේ ඇඳුම ඇඳගෙන ආපු විදිය ඩිප්ලොමැටික් ප්‍රොටෝකෝල් වලදී ඇඳුම කියන දේ සෑහෙන වැදගත්. ඩිප්ලොමැටික් ප්‍රොටෝකෝල් එකක බේසික් තේරෙන්නේ නැති මිනිස්සු කොහොමද ජාත්‍යන්තර ජාලයක් නිර්මාණය කරන්න බේසික් ප්‍රොටෝකෝල් තේරෙන්නේ නැති මිනිස්සු කොහොමද ඩිප්ලොමැටික් කතන්දර වල අතිශය සංකීර්ණ දේවල් කරන්නේ? එහෙමයි කොහොමද ට්‍රම්ප්ට බලපෑම් කරන්නේ? මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ දේශපාලනික විසඳුමක් මිසක් ව්‍යාපාරික විසඳුමක් නෙවෙයි. දැන් මේ වෙනකොට සේරම ඇඟලුම් කර්මාන්තශාලා හිමිකරෝ පුදුමාකාර පීඩනයකින් ඉන්නේ. මේ ආණ්ඩුවට උදව් කරපු බහුතරයක් ව්‍යාපාරිකයෝ ඇඟලුම් ක්ෂේත්‍රයේ කට්ටිය. ට්‍රම්ප්ගේ බද්දෙන් පස්සේ දාපු කමිටුවේ වාඩි වෙලා ඉන්න ගොඩක් අයත් ඇඟලුම් ක්ෂේත්‍රයේ කට්ටිය තමයි. මේ වෙලාවේ ජාත්‍යන්තර ජාලයක් එක්ක එක්කහුව වෙනවා ඇරෙන්න මේ මරු කටෙන් ගොඩ එන දේශීය ව්‍යාපාරිකයෝ එක්ක සාකච්ඡා කරලා වැඩක් නැහැ. කරන්න දෙයක් නැහැ. නොකිය කියන්න වෙන්නේ 100 ගැන තමයි. අනුර ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ එක්ක තියෙන හිතවත්කම බොහොම ඈත ඉතිහාසයේ ඉඳලා තියෙන එකක් නේ. ඒ නිසා නිකන් බොරුවට තරහයි වගේ රටට පෙන්නන්න කියලා රට අමාරුවේ දාන්න නැතුව දැන්වත් 100ට කෝල් එකක් දීලා මේක කරන්නේ කොහොමද කියලා උපදෙසක් ගන්න. මොකද ඇත්තටම ජනාධිපතිතුමනි තනියම ඔබතුමාට මේ දේ කරන්න බෑ. එහෙම කරන්න ගියොත් ඔබතුමා ෆේල්. ආර්ථික දැනුමක් හෝ දේශපාලන විඥානයක් ඔබතුමාට හෝ ඔබතුමාගේ ආණ්ඩුවේ ඉන්න කිසිම කෙනෙකුට ගෑවිලාවත් නැහැ. ඒ නිසා දැන්වත් බැරිකම පිළි අරගෙන පුළුවන් කෙනෙකුගෙන් අහලා මේකට පිළියමක් යොදන්න ලැජ්ජ වෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා වගේ කට්ටියක් Taman නොදන්න දේවල් අනිත් අයගෙන් ඇහුවනම් ඔබතුමා වගේ කෙනෙක්ට අහන්න කොහෙත්ම ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. తాවකාලිකව හරිය සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලනයේ ඉන්න නොඉන්න එක්ස්පර්ට්ස්ලා මේ පිළිබඳව අත්දැකීම් තියන අය ගෙනලා එකතු කරලා මේකට මොකද්ද කරන්න කියලා කතා කරන්න. මේ ගැටලුවට ඉක්මනින් පිළියමක් යොදන්න බලන්න. මොකද ඔබතුමාට නම් මන්දිරයක් තියෙනවා. හමුදාවෙන් ඉන්නවා ඔබතුමාව ආරක්ෂා කරන්න. කණ්ඩ බොණ්ඩ දෙන්න වෙනම කට්ටියක් ඉන්නවා. හැබැයි මේ විදිහට පිටරටවල වලින් දිගින් දිගටම අපිට බදු ගහන ගත්තට පස්සේ අමාරුයි වැටෙන්නේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ මැෂින් පාගන අහිංසක අම්මලා අක්කලා. වැඩ කරන මිනිස්සුන්ගේ පවුල් වල දරුවෝ ඒ මිනිස්සුන්ගෙන් ඡන්ද අරගත්තා නම් ඔබතුමාට ඒ මිනිස්සු වෙනුවෙන් ලැජ්ජාව පැත්තකින් තියලා මේ යුතුයකම ඉෂ්ට කරන්නම වෙනවා. තේරුණාද?